බම්බරා වගේ ඇත තවම විසේ බම්බරා වගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට විස්කි නැතේ සල්ලි නැතේ මට විස්කි නැතේ ලලලලලා ලලා ලලලා ආහා 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 Good morning, sir. Good morning, පුතා. ඇයිද ක්ලාස් එකට ආවේ නැත්තේ? ඒක අපේ ගාමේ රවුන්ඩ් අප් සර්. රවුන්ඩ් අප්ද? බල ඒගොල්ලෝ පැත්ත රවුන්ඩ් අප් යන්නේ නැහැ නේ. බොරු කියන්න එපා. එට වරෙන්කෝ දෙන්න වේවල් පාරක් ආ. නිලවන්. Hey. ඒ කොට වරෙන්කෝ. Hey. උඹ වගේ උගන්න බොරු කර දින්නේ මම. මම මෙතන වැඩක් නේ කරන්නේ. උඹ වරෙන්කෝ. මුගේ විහිළුව නම් තියනවා මොනා නැතත්. උන් පඩිය ගන්න ආණ්ඩුවේ. වැඩ කරන්නේ තමන්ගේ කුඹුරේ. අනේ මන්ද. අවසර ගෙදර ෆිල්ම් එකක් බලනවා. උඹ එනවද? ෆිල්ම් එකක්? ඔව් බං ටීවී එකකුයි මේ ඩෙක් එකකුයි කුලියට ගත්තා. ආගෙන්ද ගත්තේ? අපේ ජෝසප් අයියා ජෙනරේටර් දෙනවා කිව්වේ. ඒක ගන්න තමයි මේ යන්නේ. ජෝසප් අයියාද? ඌ හෙන කුණෙක්නේ. ඌ කොහෙද බං උඹට දෙන්නේ? ඒක මන් දන්නේ නෑ බං මට නිකන් දුන්නා. යකෝ මේ පෙට්‍රෝල් මැස්සෙකුත් අරන් යන්න කිව්වනේ. මොකක්ද දන්නේ නෑ විශේෂනේ. මට මොකුත් විශේෂත්වයක් නෑ. මල්ලි කැම්පස් සිලෙක් වුණානේ. කොල්ලා ඉතින් වැඩ්ඩානේ. මොකද්ද කැම්පස් එක? කොළඹ කැම්පස් බා. ඒකයි ෆිල්ම් එකක් එහෙම බලලා පොඩි ජොලියක් දාන්න හිතුනේ. මොකද්ද බං දාන්න ෆිල්ම් එක? ඒ බං දන්නේ නැද්ද රජිනිගේ අලුත් ෆිල්ම් එක? මුත්තු කියලා. සුපිරි සින්දු ටිකක් තියෙනවනේ. මහ පොළොවට මිනිස්සු ආසයි මිනිස්සුන්ට මහ පොළොව ආසයි. ඒකනේ කොහමද මගේ වදන? ඒක තමයි. හැබැයි පොළොවට අපි ආස නෑනේ. පොළොව අපේ උරුමය බා. එහෙනම් රජිනිට ලියුමක් ලියලා දාපන්. රජිනී අපේ ලියුම කියවලා තමයි පස්ස බලන්නේ. පලයන් බෑන්ද? අයියේ! ඇයි? අම්මා ඉක්මනට ගෙදර එන්නලු. මං ජෝසප් අයියලා ගෙදර යනවා ජෙනරේටර් අරන් එන්න. අයියේ! ඇයි? මල්ලි කැම්පස් එකට යන ආමි ක්ලියරන්ස් ගන්න කැම්ප් එකට ගියා. තාම ආවේ නැහැ. මොකද කියලා දන්නේ ඇයි නැහැ. හදිස්සි උනේ? තව දවස් තියෙනවනේ. මන් දන්නේ නැහැ. ඔයාට අම්මා ඉක්මනට එන්න කිව්වා. කොයි කැම්ප් එකටද ගියේ? සෙම්මිනි කැම්ප් එකට. ඔයා පරිස්සමෙන් යන්න. මං එන්නම්. ඉඳපන් මාත් එන්නම්. නෑ බෝයි වැඩේ කරා මං බල්ල එන්නම්. මමත් එන්නම්. ඇයි බං? යන්නේ නැද්ද? ඔබ වැහපන්. ඉහිල්ලා ජෝසප් අයියාගේ ජෙනරේටරේ වැඩේ බලපන්. නෑ මාත් එන්නම්. කියන දේ ආපන් මචං. මං ගිහලා ඒක බලලා එන්නම්. ඔක්කොම අරන් තියන්නම්. ටග්ගල වරෙන්. ඉක්මනින් වරෙන්.